Chinese smartphone ගැන අපේ තියෙන ඒ තරම් හොඳ ඉම්ප්‍රෙෂන් එකක් නෙමෙයි. මොකද මේවේ ඩිස්ප්ලේ ක්වොලිටි එක සෑහෙන්න අඩුයි, බැටරි ලයිෆ් එකත් සෑහෙන්න අඩුයි. ඒ වගේම හරි ඉක්මනට මේවා කැඩිලා යනවා. ඒ හින්දා කොච්චර ලාභෙට මේ වගේ ෆෝන් එකක් හම්බුණත් ඒක ගන්න නම් අපි කැමති වෙන්නේ නැහැ. මෙන්න මේ ඉම්ප්‍රෙෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න එක Chinese smartphone company එකක් ලෑස්ති වෙලා ඉන්නවා. Xiaomi කියන්නේ චීනයේ සෑහෙන ජනප්‍රිය ස්මාර්ට්ෆෝන් හදන කම්පැනි එකක්. හැබැයි ඉන්ටර්නැෂනල් මාකට් එකේ නම් මේගොල්ලෝ පොපියුලර් වෙලා හිටියේ Android apps හදන්න. සමහරලාට ඔය පාවිච්චි කළාද MIUI launcher එක. මේ MIUI launcher එක පාවිච්චි කළා වගේ Android phone එකට iPhone එකක වගේ user interface එකක් දාගන්න පුළුවන්. මේක හදලා තියෙන්නේ Xiaomi ලා තමයි. පහුගිය අවුරුදු කීපය ඇතුළත මේ කම්පැනි සෑහෙන වෙනස්කම් කීපයක් සිද්ධ වුණා. Hugo Barra කියලා කියන්නේ Google එකේ හිටපු high ranking employee කෙනෙක්. මෙයාවත් Xiaomi කම්පැනි එකට සම්බන්ධ කරගන්න ඒගොල්ලන්ට පුළුවන් වුණා. මේ හැම දෙයක් එක්ක මේගොල්ලෝ උත්සාහ කරේ මේගොල්ලන්ගේ ස්මාර්ට්ෆෝන් ඉන්ටර්නැෂනල් මාකට් එකට අරන් යන්න. මේ දේවල් වල ප්‍රතිඵලයක් විදිහට මේ අවුරුද්ද වෙනකොට Xiaomi කම්පැනි එකට පුළුවන් වෙලා තියෙන ලෝකයේම ස්මාර්ට්ෆෝන් හදන කම්පැනි වලින් 5 වෙනි තැනට එන්න. මේ ගමනේදී සෑහෙන වැදගත් සංදිස්ථානයක් වෙච්ච ෆෝන් එකක් තමයි Xiaomi Mi 3 කියලා කියන්නේ. මේ ෆෝන් එක මේගොල්ලෝ අනවුන්ස් කරේ 2013 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ. 2014 ජනවාරි වෙනකොට රටවල් කීපයකට මේක රිලීස් වෙනවා. මේකේ කන්ස්ට්‍රක්ෂන් එක දිහා බැලුවොත් එහෙනම් මේකේ තියෙන ඇලුමිනියම් යුනිබෝඩි එකක්. මේ වගේ දේවල් සාමාන්‍යයෙන් අපිට දකින්න හම්බෙන්නේ ඊටාම මිල අධික ෆෝන් වල. ඒ කියන්නේ iPhone, HTC One වගේ ෆෝන් වල. මේ කන්ස්ට්‍රක්ෂන් එකෙම සෑහෙන හොඳ ඉම්ප්‍රෙෂන් එකක් ක්වොලිටි එක ගැන ඇති කරගන්න Xiaomi Mi 3 එකට පුළුවන් වුණා. ඒ වගේම මේ ෆෝන් එකේ තියෙන 5 inches full HD IPS display එකක්, Qualcomm Snapdragon 800 processor එකක්, 2GB RAM එකක්, ඒ වගේම 16GB එහෙම නැත්නම් 64GB internal storage option එකක්. මේ ෆෝන් එකේ connectivity ගැන කතා කරොත් එහෙනම් මේකේ HSDPA තියෙනවා, Wi-Fi AC තියෙනවා, Bluetooth 4.0 තියෙනවා, NFC තියෙනවා, IR blast එකක් තියෙනවා, ඒ වගේම FM radio එකකුත් තියෙනවා. මේකේ selfie camera එක megapixel 2යි, primary camera එක megapixel 13යි. ඒකට 1080p video record කරන්නත් පුළුවන්. මේ ෆෝන් එක මේගොල්ලෝ ship කරේ Android 4.4.2 KitKat version එකක් එක්ක. ඒ වගේම මේකේ user interface එක වෙලා තිබුණේ Xiaomi company එකේම හදන සුප්‍රසිද්ධ MIUI එක. ඉතින් මේ ෆෝන් එකේ specification එක දිහා බැලුවට පස්සේ අපිට මේක compare කරන්න පුළුවන් Google Nexus 5 එකත් එක්ක. මේ වෙනකොට ගොඩක් tech reviewers ලා මේ comparison එක කරලා තියෙනවා. Xiaomi Mi 3 එකට පුළුවන් වෙලා තියෙන සෑහෙන අංශ වලින් Nexus 5 එකත් එක්ක කරට කර ඉන්න. ඒ වගේම සමහර වෙලාවට Nexus 5 එකට වඩා හොඳට perform කරන්න. මේ ෆෝන් දෙකේ මිල ගණන් අපි සංසන්දනය කරොත් එimhe සාමාන්‍යයෙන් ලංකාවේ මාකට් එකේ Nexus 5 එක කලවි වෙන්නේ රුපියල් 55000ක් වගේ මුදලකට. මම දැක්ක ගොඩක් වෙබ්සයිට් වල Xiaomi Mi 3 එක විකුණන්න දාලා තියෙන රුපියල් 35000ක් වගේ මුදලකට. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේකේ තියෙන price gap එක. ඒ වගේම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙයි කොහොමද Xiaomi Mi 3 එක මෙච්චර popular ෆෝන් එකක් උනේ කියලා. මේ සාර්ථකත්වයත් එක්ක Xiaomi කම්පැනි එක තවත් ෆෝන් එකක් රිලීස් කරන මේ අවුරුද්දේ ජූලි මාසේ. මේක තමයි Xiaomi Mi 4 එක. මේකේ කන්ස්ට්‍රක්ෂන් එක Mi 3 එකට වඩා පොඩ්ඩක් වෙනස්. මේකේ තියෙන curved plastic backplate එකක්. ඒ වගේම මේකේ තියෙන band එකක් brushed aluminum වලින් හදපු. මේ ෆෝන් එකේ කන්ස්ට්‍රක්ෂන් ක්වොලිටි එක සෑහෙන ඉහළ තැනක තියාගන්න Xiaomi එක විශේෂයෙන් උනන්දු වෙලා තියෙනවා කියලා අපිට පේනවා. Xiaomi Mi 4 එකේ Mi 3 එකේ තිබිච්ච ෆීචර්ස් ඔක්කොම තියෙනවා. ඊට අමතරව 4G LTE තියෙනවා. Qualcomm Snapdragon 801 processor එක තියෙනවා. 3GB RAM එකක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන selfie camera එක 8 megapixel camera එකකට upgrade කරලා තියෙනවා. Primary camera එක megapixel 13යි. ඒකට පුළුවන් 4K video record කරන්න. මේ specification එක දිහා බැලුවම Xiaomi Mi 4 එක අපිට compare කරන්න පුළුවන් LG G3 එකත් එක්ක විතරයි. මේ comparison එකේදී සෑහෙන අංශ වලින් LG G3 එකත් එක්ක කරට කර ඉන්න Xiaomi Mi 4 එකට පුළුවන් වෙලා තියෙනවා. LG G3 එකේ සාමාන්‍ය මිල වෙන්නේ factory unlock price එක වෙන්නේ $650ක්. Xiaomi Mi 4 එකේ official price එක වෙන නියමිත වෙලා තිබුණේ $350ක් විතර. හැබැයි මේ වෙනකොට මේ ෆෝන් එකේ සැපයුමට වඩා ඉල්ලුම සෑහෙන්න වැඩි. ඒ හින්දා ගොඩක් වෙබ්සයිට්ස් වල මේකේ price එක වෙලා තියෙන්නේ ඇමරිකන් ඩොලර් 450ක් 500ක් වගේ මුදලක්. මේ විස්තර ඔක්කොම ඇහුවට පස්සේ ඔයා කල්පනා කරන්න ඇති Xiaomi කම්පැනි එක මේ තරම් high quality phones හදලා මේ තරම් අඩු මුදලකට දෙන්නේ කොහොමද කියලා. මෙතන තියෙන රහස මොකක්ද කියලා. අපි Xiaomi කම්පැනි එකේ business model එක දිහා බැලුවොත් එහෙනම් මේගොල්ලෝ වැඩිපුරම සල්ලි හම්බ කරන්නේ mobile apps වලින්. ඒ හින්දා ඒගොල්ලෝ ෆෝන්ස් වලින් තියාගන්නේ හරිම පොඩි profit margin එකක්. ඒ හින්දා ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙන ගොඩක් high quality phones හදලා competitive price එකකට market එකට release කරන්න. ඉතින් ඔයාටත් සිහිනයක් තියෙනවා නම් ලෝකයේ තියෙන powerfulම smartphone එකක අයිතිකාරයෙක් වෙන්න, ඔයාගේ සාක්කුවටත් වැඩි බරක් නොදැනෙන්න Xiaomi brand එක ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම දැනටම Xiaomi phone එකක් පාවිච්චි කරනවා නම් ඔයාගේ experience එක අපිත් එක්ක share කරගන්නත් පුළුවන්. මේ හැම දෙයක් ගැනම අපි කතා කරමු පල්ලෙහා තියෙන comment section එකේ. ඒ වගේම ඔයගලන්ට මාත් එක්ක connect වෙන්න පුළුවන් Twitter එකෙන්, Facebook එකෙන් වගේම Google Plus වලින්. මේ වගේ interesting videos තවත් බලන්න කැමති නම් යන්න youtube.com/techtrackshow කියන URL එකට ගිහින් subscribe කරන්න අපේ channel එකට.